It's like a glitch I can't control. Someone's fucking with my dough. Kind of voodoo shit, you know. You won't find me tongue-tied. No witness on my side. On my knees when I cry. This stuff makes me nauseous. Losing what they told us. Gotta tread real cautious. But I go back to define. සුබ දවසක් වේවා මගේ වීඩියෝ එකට එකතු වෙන යාළුවෝ හැමෝටම. ඇත්තටම කියන්න ඕන මම මේ වීඩියෝ එක කරන්න හිටියේ මෙහෙම නෙමෙයි. ඒකට හේතුව වලට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එක බලද්දී. මම මගේ අම්මට කියලා බත් කවා ගන්නවා ලංකාවට ගිහුණු දවස්වල. මම හරි ආසාවෙන් හිටියේ අම්මගේ අතින් බත් කටක් කන්න. ඇත්තටම අපි දුක් විඳලා ගිහිල්ලා ඒ වගේ දවසක් එනකොට ඇත්තටම පුදුම සතුටුයි. අම්මගේ අතින් රහට බත් කටක් කනවා කියන්නේ ඒක කියාගන්න බැරි තරම් සතුටක්. ඒ වගේම මම ලංකාවට යන මාස 3කට කලින් මගේ ආච්චි අම්ම නැති වුණා. එයා නැති අඩුව මට හොඳටම දැනුණා. අපිට ලංකාවට යන්න උනේ තනියම නෙමෙයි තවත් එක්කෙනෙක් එක්කගෙන. අපේ අයියගේ යාළුවෙක්. එයා ජපන් කෙනෙක්. අපිට කරදර ආව තමයි ඒත් එයා එක්කන් යනවා කියලා පුරුදු වෙලා ඉඳපු හින්දා අපිට එයාව දාලා යන විදියක් තිබ්බනේ. අපි ආව එක්කගෙනම ආවා. එහෙමයි කියලා එයාගේ සතුට නැති කරන්නත් බැරි හින්දා අපි එයාවත් සතුටින් තිව්වා. මේ ඉන්නේ මගේ අයියගේ අක්කා. එයා කේක් හදනවා. අපිත් එක්ක ගිහපු යාළුවා. ඒ කියන්නේ මායට කේක් කන්න ආසයි කිව්ව හින්දා එයා කේක් එකක් හැදුවා. එයාලා හරිම හොඳයි. ඇත්තටම මේ ඉන්නේ මගේ ලොකු අයියගේ වයිෆ්. ඇත්තටම එයාලත් එක්ක ගෙවන ජීවිතේ මාරම ලස්සනයි, මාරම සුන්දරයි. අයියා ලංකාවේ හිටියේ නැති කාලේ මම ඒ ගෙදර තනියම ඉඳිද්දි මට කිසිම අඩුවක් කරේ නෑ. අපි මායව ගාලු කොටුව බලන්නත් එක්කගෙන ගියා. පස්සේ අපි දවස් 2ක වගේ ඩේ අවුට් එකක් ප්ලෑන් කරගත්තා. අපිට අපේ පවුලයත් එක්ක විනෝද වෙන්න යන්න බැරි වුණා. මොකද අපිට ආව ප්‍රශ්නත් එක්ක අපිට ඒ දේවල් වලට මුල් තැනක් දෙන්න බැරි වුණා. අපි මායික් නිසා අපි එයාගේ සතුට නැති කරන්න බැරි හින්දා අයියාගේ අම්මයි මේනේ අපේ සුද්දා අපේ අයියාගේ දකුණු අත වගේ තමයි. එයයි එක අපි දෙන්න මායත් එක්කගෙන දවස් 2ක ගමනක් ගියා. මේ යන්නේ අපි සීගිරිය බලන්න ගියා. මාය ආසාවෙන්ම හිටපු තැනක් බලන්න යන්න. Close till I get up. Time is barely on our side. I don't wanna waste what's left. The storms we chase are leading us, and love is all we'll ever trust. Yeah, no, I don't wanna waste what's left. And on we'll go, through the wastelands, through the highways, till my shadow turns to sun rays. And on we'll go, through the wastelands, through the highways. And on we'll go.
wastelands, through the highways, till my shadow turns to sun rays. And on we'll go, through the wastelands, through the highways, and on we'll go. See the horizon, turn us to thousands, and we'll grow in number, fueled by them. To see the horizon, turn us to thousands, and on we'll go, through the wastelands, through the highways, till my shadow turns to sun rays. And මේ අපේ දෙවැනි දවස. අපි දෙවැනි දවස පිටත් වුණේ මහනුවර යන්න. ඒ යන අතරතුර තමයි මෙන්න මේ යාළුවව හම්බ වුණේ. එයා හරි හොඳයි යන. අපි මහනුවර ගිහිල්ලා එහෙම නෙල්ලිගල පන්සල වඳින්න ආවා. ඇත්තට මෙතන හිතට මාර නිදහසක් දැනෙන්නේ. හරිම නිස්කලංකයි. කොච්චර හිතේ ප්‍රශ්න තිබුණත් මෙතෙන්ට ආවට පස්සේ ඒ හැම ප්‍රශ්නයකටම කවදක හරි උත්තරයක් ලැබෙයි කියලා හිත හදාගන්න පුළුවන් තරම්. ඇත්තටම හිතට මාරම නිස්කලංකයක් දැනුනේ. මං හරිම ආසාවෙන් මෙතෙන්ට ගියේ. And on we'll go, through the wastelands, through the highways, and on we'll go. Through the highways, till my shadow turns to sun rays. And on we'll go, through the wastelands, through the highways, and on we'll go. See the horizon, turn us to thousands, and we'll grow in number, fueled by them. To see the horizon, turn us to thousands, and on we'll go, through the wastelands, through the highways, till my shadow turns to sun rays. And
It's like a glitch I can't control. Someone's fucking with my dough. Kinda voodoo shit, you know. You know, you won't find me tongue-tied. No witness on my side. Harmonies when I cry. This stuff makes me nauseous, losing what they taught us. Gotta tread real cautious. But I go back to default. I go back to default. I go back to අපේ නෑනා මායව බයික් එක තියන් යන්න ලේස්ති වුණා. එයා කවදාවත් බයික් වල නම් ගිහිල්ලා නෑ. හැබැයි ආසාවෙන් hina වෙවි එයා ඒකට කැමැත්තෙන්ම ගියා. හරි අමුතු විදියට බයික් එකේ වාඩි වෙලා යන්නේ. මේ දවස් වෙනකන් තමයි අපේ අයියා මග බලාගෙන හිටියේ. එයා ඉගෙන ගත්තු ක්ලාස් එක එයාගේ සෙන්සේ බලන්න ගියා. ඇත්තටම ඒ සෙන්සෙත් ගොඩක් සතුටු වුණා අපි ජපන් කෙනෙක්ව එක්කගෙන එයාව බලන්න ගියපු එකට. එයා ඇත්තටම ගොඩක් ආසාවෙන් එයාත් එක්ක කතා කරා. අයියා ඊට පස්සේ ගිහිල්ලා ඒ සෙන්සරි ක්ලාස් එකේ හිටපු ජපාන් ඉගෙන ගන්නාව ළමයින්ට ජපාන් ගැන විස්තර ඒ වගේම තව එයාලට තියෙන ප්‍රශ්න මොනවද ඒ ප්‍රශ්න අහන්න එයාලට මොනවද දැනගන්න ඕන ජපානි ගැන ඒ හැමදේම එයා ගිහිල්ලා ඒ ළමයිත් එක්ක කතා කරා. ඇත්තටම එයාලත් හරි ආසාවෙන් ජපාන් කෙනා දිහා බලාගෙනත් හිටියා. විදියට සති දෙකක්ම ගෙවිලා ගියා. ඇත්තටම මායාවේ සති දෙකකට වගේ අපි ආවේ මාසෙකට. එයා සති දෙකකින් යන්න ප්ලෑන් කරන් තමයි ආවේ. මේ තියෙන්නේ අපේ අයියාගේ බර්ත්ඩේ එක දවස. එදා ඉතින් අපේ නැන්දලා අම්මලා ඒ හැමෝම ආවා. මගේ නංගිලා දෙන්න තමයි එන්න බැරි වුණේ. එයාලා ගොඩාක් බිසි වුණා ඒ දවස් ටිකේ. ගෙදරත් නෙමෙයි හිටියේ. එයාලා වැඩ කරන තැන. මේ විදිහට ඉතින් අපේ බට්ට පුතාගේ උපන්දිනෙත් අපි සැමරුවා. එතනින් පස්සේ තමයි අපි අමාරුම කාලෙට ලං වුණේ. මගේ තාත්තගේ ඔපරේෂන් එකක් කරන්න තිබ්බා. යාට බයිපාස් එකක් කරන්න තිබ්බේ. අන්තිම මොහොතේ එයාව ඇඩ්මිට් කරන්න තිබ්බේ. හරියට මට ලංකාවෙන් එන්න තිබ්බ දවසේ. ඒක ඇත්තටම හිතට හරි අමාරු හැඟීමක්. මං කොහොම හරි එදා මට ආයි හැරෙන්න බැරි කමට අයියයි මයි තාත්තව හොස්පිටල් එදා උදේ නවත්තලා අපි අපහු ලංකාවෙන් එන්න පිටත් වුණා. ඊට දවස් දෙකකට පස්සේ තමයි තාත්තගේ බයිපාස් එක කරන්න තිබ්බේ. ඒ අතරේ මගේ අයියත් අසනීප වුණා. ඒ වෙලාවේ මගේ අයියගේ පවුලේ අය මගේ පවුලේ අය මගේ ළඟින්ම හිටියා. ඒක මට ලොකු හයියක් වුණා. හැමදේම හොඳින් වෙයි කියලා මම හිත හදාගත්තා.